කෙහෙල් මුව දාලා රයිස් එකක් හදන්න තමයි මම මේ try එකක් දෙන්නේ. මේ ඔයාලත් කරලා බලන්න. මම ඉස්සලා අත්දැක බැලුවා මේ එකපාරක් හොඳට තියෙනවා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ ඉස්සලාම අර සාමාන්‍ය විදියටම මේ කෙහෙල් මුව පුංචි කෑලි වලට කපා ගන්න ඕනේ. මේක තමයි ඉතින් ක්‍රමේ. දන්නේ නැත්නම් කවුරු හරි මම හිතන්නේ හැමෝම දන්නවා. මේ විදියට පොඩියට කපාගෙන මේ ඊට පස්සේ මේ සාමාන්‍ය එක රයිස් එකකට තමයි මම මේ කපා ගත්තේ. මේ වගේ ප්‍රමාණයක් කපා ගන්න. එක රයිස් එකකට. මේ මල් ටිකක් ඕන නම් මේ ගන්න පුළුවන්. ඒකත් රසයි. ඒක දැම්මම අවුලක් නැහැ. මේ බෙදලා ගන්න ඕනේ ඒක. මේ විදියට කෑලි මේ හොඳට මේවා කරගෙන පීහෙ මේ කපාගෙන ඊට පස්සේ චූටි කෑලි වලට මේ හරහාට කැපුවම පොඩි කෑලි වලට එනවා මේක. මේ විදියට. ඊට පස්සේ මේ ටික මේ හොඳට හොද ගන්න ඕනේ. මොකද මේ කහටයි වැඩි එහෙම අරින්නේ තියෙන්නත් පුළුවන්. ලුණු ටිකක් දාලා මේ හොඳට හොදලා ඉවරලා ලුණු ටිකක් දාන්න. දාලා ඉවරලා මේ හොඳට කලවම් කරලා පොඩ්ඩක් වෙලා තියන්නේ. ඊට පස්සේ තමයි මේක බැද ගන්න ඕනේ. මේ ගොඩාක් තෙල් දාන්න එපා. සාමාන්‍ය තෙල් දාන්න දාලා ඉවරලා හොඳට බැදලා ඉවරලා ඕක මේ ටුට්ටක් මේ මිරිකලා වගේ ගන්න. නැත්නම් ඕක මේ වෙනවා මේ. චිකන් දාන්නත් පුළුවන්. චිකන් කැම්පි කට්ටියට දාලා මේ පොඩ්ඩක් සීසන් කරලා හොඳට මේ ලුණු ගම්මිරිස් අනම්මනම් මේ මිරිස් ඒවා දාලා හොඳට කලවම් කරලා ටිකක් කරලා තියන්න. තියලා තිබ්බම මේ විනාඩි 10ක් 15ක් තිබ්බම ඔකට මේ හොඳට මැරිනේට් වෙනවා. ඒකට මේ ඕක රසයි. ඉතින් මේ ඊට අමතරව කැරට් ලීක්ස් එමත් මේ මම කපා ගත්තා පොඩි කෑලි වලට. මේ තියෙන්නේ ඉඟුරුයි මේ සුදු ලුණුයි පේස්ට් එක කලලා අරගත්තේ මම. ඒක හොඳ සුවඳක් රසක් එනවා. මේ වීඩියෝ එක යන අතරතුරේ මේ එළියේ ලොකු වැස්සක් ආවා. ඒකයි මේ සද්දේ. ඉතින් මේකට ලුණු එහෙම දාන්න ඕනේ. ලුණු දාලා කැරට් ඒ ටික දාලා ලීක්ස් දාන්න අන්තිමට. ලීක්ස් දැම්මොත් එහෙම අර මේ ටික නිකන් මැල වෙලා වගේ යනවා. ප්‍රෙස් එකට තියෙන්නේ. කෑලි මිරිස් ටිකක් දාන්න. මම සෝයා සෝස් ටික දැම්මා. ඉතින් ඒක කැමති නම් පුළුවන්. ඊට පස්සේ බත් එක දාලා මේකට සෝයා සෝස් ටික දාගන්න. මේකේ අර කහට ගතිය පොඩ්ඩක් මේ නැති වෙනවා. කහට රහක් වගේ තියෙනවනේ කෙහෙල් මුවේ. ඒක නැති වෙනවා. මේ ලුණු දාගන්න. මේ ඊට පස්සේ චිකන් මම අර බෙදගත්ත චිකන් කෑලි ටික දැම්මා. මේ චිකන් නම් නැතුව උනත් අවුලක් නැහැ. රසයි. මේ බිත්තරයක් හරි දාගන්න. බිත්තරයක් උනත් නැතත් කමක් නැහැ. මං බිත්තර දැම්මේ නැහැ මේකට. මේ අන්තිමට මේ ලීක්ස් ටික දැම්මේ මේ බලන්න. ඒක මේ පාටක් තියෙනවා ලස්සන. ඔයගොල්ලෝ try එකක් දාලා බලන්න. මේක මේ රසට තියෙනවා. මේ පාටක් තියෙනවනේ හොඳ ලස්සනට. ඒ නිසා මේකේ රසක් තියෙනවා. ඉතින් මේ අලුත් මේ අත්දැකීමක් රසයක් මේ ලැබෙයි. ඕක මේ හදලා බලන්න. ගෙදර try කරලා බලන්න. කෙහෙල් මුව ඉතින් හොයාගන්න පුළුවන්. කෙහෙල් මුව ගන්නකොට ඇඹුල් කෙහෙල් මුවක්ම ගන්න. ඔයාලා channel එක subscribe කරලා මේ like එකක් දාන්න. share කරන්න පුළුවන් නම් share කරන්න. මේ ඒකෙන් තමයි channel එක grow වෙන්නේ.